මේ මෙතනින් හරනම් හලියක්වත් තියන්න එපා. තාත්තා දැක්කොත් ලෝක ලෙඩක්. ඒ මම බලා ගන්නවා. මගේ තාත්තා මන්ත්‍රී කියලා මම මොනා කරන්නේ? එයාගේ ජීවිතේ ගෙවනවා. මම මගේ ජීවිතේ ගෙවනවා. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරි. ගහේ කටු උල් නැති ඒවා තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නවනේ. ඔය සාහිත්‍ය කතා කියන්න යන්න එපා. තාත්තලා කතා කරේ මම කතා කරන්නේ. මට පුළුවන් ඒගොල්ලෝගේ හිතේ තියෙන බෑඩ් ඉම්ප්‍රෙෂන් එක නැති කරන්න. කොහෙද ඉතින් ඒගොල්ලෝ ඔළුවේ තියන් ඉන්නේ බදාගත්තු එකනේ. ඔබ විශ්වවිද්‍යාල සහෝදරත්වය කවදා හරි ඉෂියාකිත් තේරුම් ගත්තොත් හොඳයි මං එයා බේර ගන්න හදන්නේ විශ්වවිද්‍යාල සහෝදරත්වයෙන් හින්දා කියලා. හරි. ඔය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා. අමත් නැති දවසක ඔයාලට ප්‍රශ්න වෙයි ආ. කවුරු නැති වෙනත් එයා ඉන්නවනේ. මන් නැති වෙන්නත් පුළුවන් නේ. එහෙමනම් ඒ එරාන් වික්‍රමසිංහ නෙවෙයි. ඔයාලට දැන් එච්චර විශ්වාසද මාව? ෂුවර් නැත්තම් මෙතෙන්ටම එක්කගෙන එයි. හරි මම යනවා. ඉෂිවත් ෂුවර් නෑනේ. තරහා ගියාම හැපින්න වගේ. එරාන් අයියේ. ඔයාලට විශ්වාසයි නේද? A+ එක ගැන මම වැරදි වැඩක් කරේ නෑ කියලා. මම ප්‍රොෆෙසර් කාර්යයට පොඩි මානසික ආලසක් දුන්නා විතරයිනේ. ඒකත් හේතුවක් ඇතුව. මම දන්නවා කවුරු අවිශ්වාස කරත් ඔයා මම අවිශ්වාස කරන්නේ නැහැ කියලා. නේද? ඔව්. මට විශ්වාසයි. විශ්වාස කරන්න බැරි තැනක වුණත් මම ආව විශ්වාස කරනවා. හරිද? නගිය පරිස්සමෙන් අරලොන්න කියලා ආවේ. තමුසේ මොන ලොක්කගේ පුතා වුණත් මට වැඩක් නෑ. තමුසේ මගේ දුවත් එක්ක කරන සෙල්ලම නවත්තනවා. තමුසලාට කෙල්ලෝ සෙල්ලම් බඩු වුණාට තමුසලාට සෙල්ලම් කරන්න කෙල්ලෝ මේ හදලා නෑ. අන්න මතක තියාගන්නවා. මේ අයි තාත්තා මේ හඩ හොයාගන්නවා. ආයේ මූත් එක තන තන රස්තියතු ගාලා අහු වුණොත් කැම්පස් ගිහිල්ලා ඉවරයි. ලංකාවෙ ඉඳලා ඉවරයි. එනන්න. යන්න මම මෙහෙම කරන්නේ. මට යශෝදරා නංගිත කිසිම අෆෙයාර් එකක් නැහැ. මම මේ ආවයා පරිස්සමෙන් ගෙදර දාන්න ඕනේ හින්දා. එහෙම එකේ ඇයි මට මෙහෙම කරන්නේ? අනේ දරුවෝ ඒකට හේතු තියෙනවා. මේ මට දැන් ඒ සේරම වාට කී ඉන්න වෙලාවක් නැහැ. ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් මෙහෙන් යන්න පුතේ. යන්න. එරන් අයි මේගොල්ලන්ගේ හිතවල තියෙනවා ඔයාගේ තාත්තා වගේ ඔයත් නරක මිනිස්සෙක් කියලා. මේගොල්ලන්ට ඔයාට තේරෙන භාෂාවකින් කියලා දෙන්න තාත්තලා නරක වුණාට පුතාලා නරක නෑ කියලා. පුතේ මම දැන් සැරයක් කිව්වනේ යන්න ඇතුළට. මං යන්නම් අම්මා. හැබැයි එරන් අයියවත් එක්කගෙන. යන් එරන් අයි. ෂෝ. ෂෝ. අපේ අපි අතර රිප්ලයි එකක් නැහැ. මේ අන් දෙක අල්ලන් ඉන්නේ සහෝදර බැඳීම හින්දා. මාව ගෙදරින් බස්සල යන්න ආපු මිනිහම බල්ලෙක්ට පූසෙක්ට වගේ ගෙදරින් යන්න කියන්න බෑනේ. අනේ ඇති පුතේ. මම දන්නවා අපේ අපච්චි නරක කෙනෙක් කියලා. ඒකට මම මොනා කරන්නද? මං ගෙදරින් අයින් වෙලා ඉන්නේ. තාත්තා කැම්පස් එකේ මට ඇතිවෙන හැම ප්‍රශ්නකින්ම මාව ගලව ගන්න ඉරන් අයියා. මට නෝට් එකක් ලියා ගන්න බැරි වුණාම මේ නෝට් එක ලියලා දෙන්නේ. ලෙක්චර් එකක් මැද්දේ බඩගිනි වුණාම ලෙක්චර් එක මැද්දට හොරෙන් ඇවිල්ලා මට කවල යන්න ඉරන් අයියා.
කොටින්ම කිව්වොත් කැම්පස් එකේදී හැම තැනකදීම මම යන්නේ හැම තැනකදී මාව බලාගෙන ඉරන්නයි. එහෙම කරන මිනිහට යන්න කියන්න ඕනේ රෙස්පෙක්ට් එක තියලා තාත්තා. නැතුව මේ බල්ලෙක් පූසෙක් වගේ එලවල හරියන්නේ නැහැ. ඉතින් ඕකට තමයි ආදරේ කියන්නේ.